අයිබෝන් ආමක තුලයින එස්සරගේ ස්කූල් YouTube channel එකේ ඉගෙන කොටන් ලෙසන් සීරීස් එකේ දෙවන වීඩියෝ එකත් එක්ක. ඉතින් කලින් ලෙසන් එකේදී අපි කතා කරා මොකද්ද මේ කොට්ලින් කියන්නේ සහ අපි පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඒ වගේ අපේ IDE එක සෙටප් කරගත්ත අපි පාවිච්චි කරන්නේ IntelliJ එක. ඉතින් IntelliJ එකේ ඔයාලට පේනද ගිය ගමන් මෙයා sample code එකක් දීලා තිනවා. මට මේක වැඩක් නෑ. මම මේක සම්පූර්ණයෙන්ම කන්න. ඇත්තටම මේක නෙමෙයි. මම මේ ෆයිල් එක ඉවත් කරගන්න. මොකද සමහරක් වෙලාවට පාවිච්චි කරන code editor සහ version එක මත සමහරක් වෙලාවට මේ files මුකුත් නැති වෙන්න පුළුවන්. ඒක නිසා මුලින්ම පොඩ්ඩක් project structure ගැන කතා කරමු. ඔයාලට පේනද මුලින්ම side එකේ project කියලා තියෙනවා. මේක හිතන්න අපි පාවිච්චි කරන file explorer එක වගේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්න Windows වල Mac වල file explorer එකක් තියෙනවා. මේකෙන් තමයි අපි අර එක එක ඒවා navigate වෙන්නේ. හැබැයි මේකේ පොඩි list view එකක් දීලා තියෙනවා අපිට. එතකොට මේ project එක අපි දැන් මේ hello world කියලා නම් කරේ. ඉතින් ඒ විදිහටම ඔයාලට hello world කියලා බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තවත් external libraries ඒ වගේ දේවල් තියෙනවා. එච්චර හිතන්න එපා. මේ project එක කියන එක folder එකක් කියලා හිතුවොත් මේ folder එක ඇතුළේ අපිට ideas කියලා folder එකක්, src කියලා folder එකක් සහ .gitignore file එකක් බලා ගන්න හම්බෙනවා. මේ gitignore ගැන හිතන්න එපා මේ වෙලාවේ. සහ මෙතන අපිට .idea කෙනෙක් ගැනත් හිතන්න එපා. මෙතන අපිට වැදගත් folder එක මේ src කියන folder එක. මම කලින් කිව්ව විදිහට දැන් මම මේ IntelliJ එකෙන් හදද්දී automatically එයා project එක build කරද්දී ඒක ඇතුලේ main kt file එක හැදුවා. මෙහෙම ෆයිල් එකක් නැති වෙන්න පුළුවන්. සමහරකට ඔයා පාවිච්චි කරන code editor එක මත හෝ නැත්නම් ඔයා පාවිච්චි කරන version එක මත. ඔයාලට කරන්න තියෙන වගේ project එක ඇතුලේ src කියන folder එක හිස් නම් මේක right click කරලා ඔයාලට පුළුවන් kotlin class එහෙම නැත්නම් file කියන එක මේ විදිහට start කරන්න. name එක විදිහට අපි main කියලා දෙමු. ඔයාලට main කියලා කෙලින්ම එක file එකක් විදිහට සකස් කරන්න පුළුවන්. එතකොට automatically හැදෙන්නේ main.kt file එකක්. මෙන්න මේ විදිහට. මේ kt කියන්නේ Kotlin වල තියෙන short form එක. එහෙම නැත්නම් අපි දන්නවා අපි HTML කියලා පාවිච්චි කරනවා, CSS කියලා පාවිච්චි කරනවා, JS කියලා පාවිච්චි කරනවා මේ වගේ ෆයිල් එකේ තියෙන extension එක mp3 mp4 මේ වගේ extension එක. එතකොට දැන් මම main.kt කියන ෆයිල් එකක් හදලා තියෙන්නේ. මේ ෆයිල් එක ඇතුලේ තමයි මම කෝඩ් කරන්න පටන් ගන්නෙ. දැන් මේ ෆයිල් එක හිස්. ඒක නිසා අපිට කිසිම දෙයක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඔයාලට පේනද මෙතන පුංචි arrow එකක් වගේ තියෙන උඩ මේ arrow එක උනත් සම්පූර්ණයෙන්ම හිස්. එහෙම නැත්නම් මේ ක්ලික් කරන්න බෑ. ඉතින් අපි ක්ලික් කරන්න පුළුවන් විදියට මුලින්ම ෆන්ක්ෂන් එකක් හදාගන්න ඕනේ. හොඳට මතක තියාගන්න අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දී ගොඩක් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් වල මේ දේ තියෙනවා. ඒ තමයි අපි පාවිච්චි කරනවා main කියලා ෆන්ක්ෂන් එක. මේක තමයි ප්‍රෝග්‍රෑම් එකේ ස්ටාර්ටින් පොයින්ට් එක. ඒ කියන්නේ කොහෙ තිබ්බත් මේ main කියන එක තමයි ප්‍රෝග්‍රෑම් එක මුලින්ම රීඩ් කරන්නේ. අපිට මේ IntelliJ එකේ බලා ගන්න හම්බ වෙන එකට ගොඩක් ලස්සන දෙයක් මම පෙන්වන්න තව චුට්ටකින්. මේ අපි සකස් කරන code blocks එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්නවා මේක codes නේ ලියන්නේ. මේ කෝඩ් අපි එකතු කරලා හදනවා ෆන්ක්ෂන්ස් කියලා જાතියක්. පොඩි නිකන් හිතනවා අපි නිකන් වරහන් දෙකක් මැද්දට මොන හරි දේවල් ටිකක් දානවා කියලා. මේ වරහන් දෙක තමයි ඇත්තටම ෆන්ක්ෂන් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි සරලව අපිට අවශ්‍ය කරන කෝඩ් පෙළි 100ක් වුණත් අපිට පුළුවන් එක ෆන්ක්ෂන් එකක් ඇතුළට දාන්න. ඒක නිකන් අපිට රීයුස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතන්න මොන හරි දේවල් ටිකක් අපි ලියලා ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් දීලා මේ ටික අපි යම්කිසි බොක්ස් එකක් ඇතුළට දානවා. ඉතින් මේ වගේ දෙයක් තමයි ෆන්ක්ෂන් එකක් කියලා කියන්නේ. මම එක්ස්ප්ලেইন කරන්නම්. මේ ෆන්ක්ෂන් වලට කෙටියෙන් පාවිච්චි කරන්නේ fun කියන එක. මතක තියාගන්න ගොඩක් ලේසි. ඒ වගේම මෙතනදී කතා කරන්නේ main function එක නිසා අපි main කියන නම යට දෙනවා. ඒ කියන්නේ මෙහෙමයි සරලව. මෙන්න මේ වගේ main කියන එක දෙනවා. මේ වරහන් ගැන බය වෙන්න එපා. මම තව චුට්ටක් එක්ස්ප්ලেইন කරන්න. මේ විදිහට අපි main function එක create කරාට ගොඩක්ම පේනවා සරලයි. දැන් අර මම කලින් කිව්ව විදිහට අපිට මේක පොඩ්ඩක් අමතක කරොත් මේ වගේ වරහන් දෙකක් මැද්ද අපිට ඕන තරම් කෝඩ් පෙළි පල්ලට ලියාගෙන යන්න පුළුවන්. එකම වෙනස තියෙන්නේ මේ main කියලා මම මේක නම් කරපු එක විතරයි. දැන් මම මේ main එකත් එක්ක වඩ පෙනති හිස් වරහනක් දාලා තියෙනවා. මේක ගැන හිතන්න යන්න එපා. මේක ගැන මේ වෙලාවේ ફોකස් කරන්න එපා. මේක අපි නිතරම ෆන්ක්ෂන්ස් වලදී පාවිච්චි කරන හැම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකේ වගේම නමුත් අපි මේන් කියන ෆන්ක්ෂන් එක ගොඩක්ම සිම්පල් විදිහට මේ වගේ තියලා තියෙනවා. ඒක නිසා එතනින් හැට හිතන්න යන්න එපා මේක නමක් දීලා තියෙන මේන් කියලා. ඒකත් එක්ක වරහනක් දැනට අපි දාලා තියෙනවා. අපි ඉස්සරහට මේ වරහන් එක්ක ගොඩක් වැඩ කරනවා. හරි. මම මේ ලෙසන් එක ගොඩක් සරලව කරන්න ඕන නිසා මම ඉතාමත් සරල ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ. ලොකු දේවල් නැහැ. මම කරන්නේ සරලවම මේක hello world කියලා ප්‍රෝග්‍රෑම් එක තමයි අපි hello world කියලා පිටපත් කරන විදියට අපි Kotlin වලින් ලියන්න හදන්නේ. right. මම මෙතනදී කරන්නේ ඔයාලට පේන දේ විශේෂ දෙයක්. දැන් සාමාන්‍යයෙන් ඔයාලට පේනවා මම මේක විදියට ඊළඟ page එකට ගියාට පස්සේ මෙතන පුංචි ඉඩක් ඇති වෙනවානේ. මේ ඉඩට අපි කියන්නේ indentation කියලා. මේ indentation එක අපි තියන්නේ සාමාන්‍යයෙන් programming language එකක අර අපි clear බව පෙන්වන්න. ඔයා විශේෂ Python වගේ කරලා තියෙනවා නම් indentation කතාව ගොඩක් සංකීර්ණව පාවිච්චි කරනවා අපි. නමුත් අපි Kotlin පැත්තට දුනත් අපි indentation එකක් තියලා අපි අදහස් කරන්නේ මේ function එක ඇතුලේ ලියන codes. ඒක නිසා තමයි මේ පොඩි ඉඩක් automatically මේක ඔයා පාවිච්චි කරන code editor එකකින් වෙනවා. දැන් මම නෙමෙයි මේ space එක තිබ්බවා දකින්න නැති. මම enter කරපු ගමන් automatically පටන් ගත්තේ මෙතනින්. ඉතින් අපි අර පාවිච්චි කරන code editors ගොඩක් intelligent. එයා ඒක නිසා එයා ඒ intelligence එක පාවිච්චි කරලා එයා පොඩි space එකක් indentation එකක් automatically අපිට තියලා දීලා තියෙනවා. right.
මම මෙතන print ln කියලා පාවිච්චි කරලා මම දන්නවා මේක අර අමුතු දෙයක් කලින් දැකලා නැද්ද දෙයක්. නමුත් එච්චර හිතන්න එපා. මම මේක explain කරන්න. මම hello world කියලා මෙතන ලියලා මම මේ බටන් එක එහෙම නැත්නම් මේ තියෙන මේ play වගේ බටන් එක run බටන් එක press කරාට පස්සේ ඔයාලට පේනද run main kt කියලා මෙතන පෙන්නනවා. මම මේක run කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. පල්ලෙහෙන් build වෙනවා පොඩි වෙලාවක් යනවා. මේක ඉවරුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් terminal එකක් වගේ interface එකක hello world කියලා පිටවත් වෙනවා. ඔයාලට පේනද hello world කියලා විතරයි තියෙන්නේ. ඉතින් සරලව මම කරේ මේ print ln කියන දේ පාවිච්චි කරලා එහෙම නැත්නම් ඒ කෝඩ් පෙළිය ඒ ලයින් එකේ වචන පාවිච්චි කරලා මේ උද්ෘත ඇතුලේ තියෙන එක පිටවත් කරපෙක. අපි මේවට කියන strings කියලා. මේක ගැන අපි ඉස්සරහට කතා කරමු. නමුත් දැනට තේරුම් ගන්න මේ print ln කියන එක පාවිච්චි කරලා මේ වගේ වරහන් දෙකක් ඇතුලේ උද්ෘත ඇතුලේ මම දාන වචනේ මොකක් වුණත් ඒක එහෙමම පිටවත් වෙන උදාහරණයකට මම hello විදිහට මෙන්න මේ විදිහට පාවිච්චි කරොත් මම මේක නැත්නම් run කරොත් ඔයාලා බලා ගන්න පුළුවන් මේ build එකේ වුණාට පස්සේ hello එකට පස්සේ මේ තියෙන අර විශ්මයාදී ලකුණ කියන එකත් එක්ක තමයි පිටවත් වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට change වෙලා තියෙන්නේ. මම ඔයාලට පේනවා ඇති. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා අපිට අවශ්‍ය කරන දෙයක් පිටපත් කරගන්න. ඉතින් මම මේ main file එක තමයි මේ විදිහට run කරේ. ඉතින් අපි තාමත් සරල program එකක් ඇද්දේ. මොකද ඊළඟ lessons වල අපි ගොඩාක් advanced concept වලට යනවා. මම හිතනවා ඔයාලට basic idea එකක් ඇති කොහොමද අපි line එකක් ලියලා ඒක execute කරන්න කියලා. ඉතින් ඒක නිසා අපි ඊළඟ lesson එකේ මෙතන ගොඩාක් advanced දේවල් ගැන කතා කරමු.